හර්ෂණ රුක්ෂාන් සිවිල් සමාජ ක්‍රියාකාරික මුලින්ම ස්තුතිවන්ත වෙන ගෞරවනීය මාධ්‍ය ආයතන සිල් දෙනා වෙත මාධ්‍ය ආරණ්‍ය ලබා දීම සම්බන්ධය සියල්ලටම ප්‍රථම රටක් විදියට මම ප්‍රාර්ථනාවක් කරන මේ ඇති වී ඇති කාලගුණික විපර්යාසෙන් මගේ රටේ මගේ මේ පුංචි දිවෙනේ කිසිම පුද්ගලයෙකුට පුද්ගල කණ්ඩායමකට සතාසිව් පාවට පවා කිසිදු හානියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත වශයෙන්ම මේ කරුණාද හෙලි කරන්නේ ගම්පා පොලිසිය කිට්ටුවට ඇවිල්ලා විශේෂ අපරාධ ඒකකයට කිට්ටුවට ඇවිල්ලා තමයි මේ හෙළිදරව් කරන්නේ. මේ සිදුවීම් පෙළ සම්බන්ධයෙන් ගිය සතියේ මේ සතියේ මම දැක්කා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රබල හඬක් නැගුවා. ඒත් එක්ක මෙහා සමානව ඒ හඬට ප්‍රතිවිරුද්ධ ඒ කියන්නේ ඒ හඬට උත්තරයක් ලබා දුන්නා ගරු අග්‍රාමාත්‍යතුමිය හරණි අමරසූරිය මැතිතුමිය. ඒ තමයි මේ ඔන්ලයින් මාෆියාව. දැන් මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ මට මතකයි මීට සතියකට දෙකකට පමණ ඉහටදී මේ අත්තනගල්ල ප්‍රදේශයේ හෙද සේවිකාවක් මට ලැබෙන තොරතුරු හා දත්ත වාර්තා නිවන හෙද සේවිකාවක් සියදිවි හානි කරගන්නවා මේ ඔන්ලයින් මාෆියාව නිසා. ඔන්ලයින් ආයතන වලින් ණය අරගෙන යන සිදුවීම් නිසා. ඒ වගේම දැන් නැවතත් මණික් ව්‍යාපාරිකයන් දඩමීමා කොටගෙන දැන් යනවා කිරාන් ජේම්ස් කියලා ඉන්දියන් ආයතනයක් විසින් කරන මණික් හා සම්බන්ධ ඇණුම් ලබා දෙනවායි කියලා රටේ ඉන්න පතල් කරුවන්ගේ මණික් ව්‍යාපාරිකයන්ගේ මුදල් දමාගෙන සම්පත් බැංකුවේ ගිණුම් මහජන බැංකුවේ ගිණුම් වලට තමයි මේ මුදල් දමාගෙන තිබෙන්නේ. දාලා මේ මිනිස්සුන්ට කිසිම ආකාරයකින් ඔවුන් තැන්පත් කර මුදලට කිසිම වරප්‍රසාදයක් හෝ ඇනුමක් ලබා නොදෙන ක්‍රමවේදයක් යනවා. ඉතින් අපි මෙහෙම දෙයක් කියනවා. සමහර පොලිස් ස්ථානවලට ගියාම ඔය සම්බන්ධයෙන් අපි තනමල්ලිලෝ ඒ නොයෙකුත් පොලිස් ස්ථානවලට ගියාම කියනවා මෙව්වා වලට සම්බන්ධ වෙන්න එපා කියලා ජනතාවට කියලා දිනවලු. එතකොට අපි අහනවා පෙරලා කසිප්පු විකුණන්න පොලිසියෙන් අවසර දීලා තියනවද? නැහැ. කසිප්පු පෙරන්න අවසර දීලා තියනවද? නැහැ. නමුත් කසිප්පු විකුණන එක ආවත් අල්ලනවා පොලිසියෙන් කසිප්පු බොන එක ආවත් අල්ලනවා. ඒ කියන්නේ අනීතික දේවල්. මේවත් එහෙම තමයි මහත්තයෝ. මිනිස්සු වැරදි කියන්නේ තමයි මේ මිනිස්සුන්ගේ මංකොල්ල කෑමක් නෙමෙයිනේ. ඇප් එකකින් එනවා යම් ප්‍රතිලාභය ලැබෙනවා කිව්වහම මේ මිනිස්සු තමන්ගේ ව්‍යාපාරයේ වන මැණික් ව්‍යාපාරය සංවර්ධනය කරගන්න ඇණුම් ලබා ගන්න මුදල් දානවා. එතකොට පොලිස් නිලධාරීන්ට ඇඟ බේර ගන්න බෑ. ඔය ඔන්ලයින් මේ ෆෝන් එකෙන් එන ඇප් හරහා මුදල් දාන්න එපා කියලා එහෙනම් කසිප්පු වල නගන්න නවත්තන්න. මගේ මතේ හැරනේ. මොකද ඔහුනුත් අර කසිප්පුකාරයත් කසිප්පු විකුණන එකත් වැරදි, කසිප්පු බොන එකත් වැරදි. ඒ ගිහිල්ලා පොලිසිය මහතුරු නීතිය රැහන් හසු කර ගන්නවා නම් ඔන්ලයින් මාෆියාව කරන්නේ උනුත් වැරදි. ඔන්ලයින් මාෆියාව කරන්න ලංකාවේ සිට උල්පන්දම් දෙන ඒ ජාලවල ඉන්න සමාජිකයනුත් වැරදි. ඒක හන්ද අපි කියනවා හර්ණි අමරසූරිය මැතිතුමිය ඔබතුමිය සඳහන් කළ පරිදි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමිය ඔබතුමා පැහැදිලි කර පරිදි නියත වශයෙන්ම මේ ඔන්ලයින් මාෆියාවේ ඉන්න ලංකාවේ මහා මොලකරුවන් කිහිප දෙනෙක් ඉන්න උන් අල්ල ගන්න ඕනේ. මම දැන් ගිය සතියේ දවසක මම දැක්ක මේක පාර්ලිමේන්තුවේ ලොකු විවාදයක් බවට පත් වෙන හැබැයි මම රටේ ජීවත් වෙන පුද්ගලයෙක් විදිහට සිවිල් සමාජ ක්‍රියාකාරයෙක් විදිහට මම එකින්ම ඒ විවාදයට අපුඩි ගහනවා. මොකද පාර්ලිමේන්තුවේ 225 මේ විවාදෙදී එක තැනක හිටියා මේ ඔන්ලයින් මාෆියාව නවත්තන්න ඕනේ, මේ අන්තර්ජාල මාෆියාව නවත්තන්න ඕනේ, මේ අපරාධ වෙන මාෆියාව නවත්තන්න ඕනේ කියලා. ඉතින් ඒක හන්දා දැන් මේ පැමිණිලි අපි බාර දෙනවා. ලබන සමුදා දින අපි පෙර පූර්ව දැනුම් දීමක් කරන්න තමයි ගරු පොලිස් ස්ථානට පැමිණියේ ගම්පා. ඉතින් ඒක හන්දා අපි ඉල්ලා සිටින්නේ මේ සයිබර් ක්‍රයිම් හරහා පරිගණක දත්ත සූරාකෑමේ ක්‍රමවේදයන් හරහා මේ වන මාෆියාවන් සියල්ලම නවත්තන්න ඕන. නවත්තලා ඉවරලා මේ රටේ අහිංසක ව්‍යාපාරිකයන් තමන්ගේ ශ්‍රමය, තමන්ගේ දහඩිය වැය කරමින්, තමන්ගේ බුද්ධිය වැය කරමින් හම්බ කරගන්නා, උපයා ගන්නා ධනය පිළිබඳව සුරක්ෂිතභාවයක් දෙන්න ඕනේ. මොකද කාටවත් ඇඟ බේර ගන්න බෑ. මම අර කිව්වා වගේ නෑ ඔන්ලයින් ක්‍රමවේද තහනම් කියලා. නමුත් කසිප්පු විකුණන එකත් තහනම්, කසිප්පු ආරයවල් ඔන්ලයින් කරන එකත් තහනම්, ඔන්ලයින් මුදලාලිවත් අල්ලන්න ඕනේ. ස්තුතියි.